එක කාලෙක මම වැඩියම්ම කරේ ගේම් ගහන එක. ඒකට හේතු ඇතර මංවත් දැනන් හිටිය නෑ. තින් මං මගේම ප්‍රශ්නයක් අහන්න ගත්ත ඇයි මම මේ ගේම් ගහන්න කියලා. ඔත් මං වගේ ඔෆිස්සේකට යනෙක් කෙනෙ නත්තම් වැඩකට යනෙක් කෙනෙක් ඒමන් නත්තම් ස්කෝලිකට යනෙක් කෙනෙක් වෙන්න පුළුව. ඔත් කරන්නේ වැඩට ගිල්ලාපු ගමන් ස්කොල්ට ගිල්ලාපු ගමන් ෆෝන් හරි කම්පියට හරි දාලා ගේම් ගහන වෙන්නද ඔල පෑගන ගේම් ගහන ඇති. ඇත්තර මේකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. පලවෙනි හේතුව තමයි escape from reality. escape from reality කියලා කියන්නේ අපි ඉතින් හැමදාම වැඩට යනවා ස්කෝල යනවා එක වගේ රිපිටිටව් ලයි් එකක් ගත කරන්න මේ ඒක අපිට රිසල් පෙන්නේනේ වැඩට ගියපුයකින් ස්කෝල ගියපුයකින් අපිට හම්බි රිසල්ට අපිට වෙන්න හැබයි ගේම් ගහනකින් අපිට හම්බි රිසල්ට වෙනවා ්‍රීෆායක මෙච්ච එකක් කිවර කරලා අපි ගැව්වට පස්සේ අපි ඉතින් ෝඩ එකක් ලැබෙනවා පබ්ජිකේ ලැබෙනවා සිංගල් පලේ ගේම්සල මිෂණ එකක් කිවර කලාම ලැබෙනවා මේ ඇත්ත ජීවිතෙන් මදකට කැඩලෙවරලා පොඩ්ඩක් අපි ආස විදි ජීවිතය ආස විදිේ ලෝක ජීවතෙන් නො නිසා තම අපි ගේම් ගහන ඇත්තේ බොහෝ දුරට ගොඩක්ම දෙවැනි කාරණවා තමයි අපේ ඩෝපමින් ක්‍රියාකාරිත්තය ඇඩියන ඇතන ෆිලිම් පවෆුල් වැඩ කරන්න තැනත් වෙන්න පුළුවන් ස්කෝලෙත් වෙන්න පුළුවන් ස්කෝල දිනම් ටීච කෙනෙක්ගෙන් ඇමලෙන් බැලුම් හන වෙන්න පුළුවන් එක කියන්නේ අපි දක්ෂ නැති දේකට අපිය පොළඹලා එතනති අප එලිවර ඩවන්්නවා වෙන්න පුළුව වැඩේදිත් එහෙම තමයි රස්සාාව කරන්න ගමන් රස්සාාව කරන තැනතිත් ගොඩක් අපිට අවුල් දේවල්ට එන්න පුළුවන් ඒවගේ ඔක්කම අපේ තින ගැම්ම නැතියෙනවා ඉතින් අපි ගේම් ගහනකින් වෙන්න මොකක් අපි හැමතැනම රිජෙක්ට්ද ගේම් ගහන තැනද අප ක්සෙප්ටවා සාමාන්‍යෙන් අපි ඇක්සෙප් කරන තැනක තම අපි ගොඩක් දුරට ඉන්නේ ගේම් සලදී හරටයක ලැබෙන ඇති ඒ හේතු නිසා හෝදුරට අපි මමත් තමයි ගේම් සෙල්ලන් ගන්නවා ගේම් සෙල්ලන් කරන්න එක මාව ඇත්තර මෙතන ඇක්සෙප්ටෙනවා මාව පිළිගැනීමක් සිද්ධයනවා ඒක එක හේතුවක් අවසන වශයෙන් එමෝෂනල් කම්ෆෝට් කොත්තරද ප්‍රශ්න තියෙන්ට පුළුවන් උදාහරණයක් ඉදිර මංගන්නම් හෙන්න පවුල රශ්න හෙන ගොඩත් තියෙනවා එපා වෙලා තියෙන්නේ මට දැන් හැමයිලීම තරහ යනවා සූසයිඩ් තෝත් සේමේනවා දිවනසාගන්න කියලා එහෙම එක හිතුවිලේවා ඒකෙන් මිදිලා ඒ එමෝෂනල් කම්ෆෝට් එකක් ලැබෙන්න අපිට කියලා ලෝකයක් තියෙනවා අපිට කියලා කයා කරන්න කවුර ඉන්න කියීලවෙල්ල ඒ හිතුවිල්ල ඕන නිසා ගේම් ප්ලේ කරනවා එමෝෂනල් කම්ෆෝට් එකට ගේම් ප්ලේ කරනවා කියන්නේ මේ හේතු කාරණා තුන තමයි මන්දන්න තරමින් මටත් ගොඩක් බලපාල තියෙන හේතු කාරණ තුර වෙන්නේ ඊළඟට තමයි කතා කරන්න මේක අඳුරු පැතිකඩ ගේම් ගහනක නරක දෙයක් නෙමෙයි අප ඔෆිස් එකෙත් හැබැයි මගේ සුපයසමට කියනවා ඔබ පොඩියකෙක් වගේ බංගේම් ගහන්න එපා බං අරකය මේකයි හැබැයි ගේම් ගහනක නරක දෙයක් නෙමේ එක නරක දෙයක් වෙන්නේ පලනිකාරන්නව ඇබැහිවීම ගේම් ගන්න බැහු නන අපි අනිත් වැඩ කරන්නේ නැහැ ගෙදරාපු ගමන් ගේම් ගානවා පාන්දරන එකලා ගේම් ගානවා දෙක තුළ වෙනකම් අපි ගේම්ස් ප්ලේ කරනවා ඊළඟට ප්‍රශ්න වලින් පලා යනවා උදාහන්නයක් ඉදිරිදි මන් දන්න හොඳ පුද්ගලයක් ඉන්නවා දැන් ලිවල රුපියල් 65,000කට ෆෝන් එකක් ගත්තා ෆෝන් එකට තාව ගිවන්න තියෙනවා මෑන් එලිවල්ල කිව්වේ රස්සාාවට ගිල ෆෝන එකට සල්ලි ගෙවනවා කියලා දැන් ගෙදරඉඳල ෆෝන් එක බලාගෙනන්නවා තින් ප්‍රශ්න වලින් පලායාමක් ගේම එක සෙල්ලං කරනවා ඒ සල්ලි ගවන්න උන තියෙන ප්‍රශ්නයට මුණ දීමක් මට පේන විදිට පේන්නේ නැහැ ජීවිතය ගැන බලාපොරොත්තුකුත් නැතියෙනවා ඊළඟට තම මොකද කරන්නේ තමන්ට කරන්න අයිඩිය එකක් නැතිවෙනවා අනාගතය ගැන හිතන්න ඕනේ පවුලක් ගැන හිතන්න ඕනේ තමන්ගේ පවුල ගැන හිතන්න ඕනේ අන්තිමට මං කතා කරන්න යන්නේ මේකෙන් මිදිල කොහොමද සෞඛ්‍ය සම්පන්න විදිර ගේම්ස් ප්ලේ කරන්න කියලා හෙල්ති ගේමින් මං කියනකට ගොඩක් කට විරුද්ධ වෙන්න පුළුවන්
ඔගලගේ අම්මල තාත්තලත් ඔගලන්ගේ කටියත් කියන ඇති පවල කටිය නෑදා යාලෝ කියන ඇත්ත ගේම් ගහන්ඩි බාබන් අඩු කර පංගහිලා ඇත්ත කතාව ඒක තමයි ඕගොල්ල හිකන් හිතමක පෑතුළ හතර ගේම් ගහනවන පෑක් ගේම්මයක් හලවරන්න එකගේ මේක ්‍රීෆය වබ්ජ වගේ කෝල ටිට වගේ එක මච්ච එකක් කිවර කරලා නිදියගන්න සිංගල් පලේගේ මේ පලේ ගන්න එක මිෂණ එකක් එක වල්ල එකක් කිවර කළ නිදියගන්න ගේම්ස් පලේ කරන එක ගැන හිතන්න පානිත් එක වැඩ කරන ගමන් ඉද්දි ට්‍රස්සාාව ඉද්දිත් ස්කෝල ඉද්දි තමන් හිතන්න ඕනේ ඒ දේ ගැන විතරයි මොකද ගේම්ස් පලේ කරන එකෙන් අපි කොහක්කත් එක්කන් යන්න නෑ අපි කොහක්ක තිම්පරු වෙන්න ඒගේ මේක ඉම්පරු වෙන නිසා අපේ ජීවිතය ඇතුළ අපි ඉම්පරු වෙන්න ඒක නිසා තමන් වැඩ කරන්න තැන ඉස්කොල යන තැන ඒකට 100%ක් අවධානයම කරන්න ඊළඟට ඔයාලා ගේම් පලේ කරන ගේම් ටයිප් එක වෙනස් කරන්න ඕනේ හිතමකො දැන්වා පලේ කරනවා ෆ්‍රීෆය පලේ කරනවා ෆ්‍රීෆය දැන් අවුරුදු ගාන තිසි ගහනවා හැමදා මැච්ච එකක් ගහනවනි හොඳර ඔගුල ප්‍රෝත් වෙලා ඒක ඉතින් අර ඔගලන්ට දැන් එක පුරුදු වෙලා ඒගේ පට දන්න මොනාද කියලා ්‍රීෆය පබ්ලම ඒ ගැන වින් කරන ගොකුලන්ට ලේසි වැඩක් කළ ඇති එහෙමනම් ඕල පලේ කරන ගේම එක පුඩ වෙනස් කල බලන්න සාමාන්‍යෙන් එතකොටත් අමුතු ආතල්ලයක් කෙනවා සිංගල් පලේගේම එක පලේ කරල බලන්න අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ වෙනත් පුනාරි වැඩක් කරන්න ඕනේ ඒ කියන්නේ දැන් අද ඉරිද දවස මම මේක රෙකෝඩ් කරනවා මං කාදක් තිරිද දවසේ උදේටයි දවල්ටයි ගේම් සෙල්ලං කරන්නේ නෑ රෑට විතර සෙල්ලං කරන්නේ මං කරන්න උදේට මගේ කාමරය අස් කරනවා ඇදස් කරනවා කොම තු විලිපිහ දානවා විලිපිහ දාලා තාත් මොනහට දෙයක් තිබන කරනවා ෆිල්ම් එකක් හරි බලනවා බාලලා අන්තිමට තමයි ගේම්ස් ප්ලේ කරන්නේ එක දෙයක් අපි කම්පිට් කරලා ඉවර කරන්න ඕනේ එතකොට සාමාන්‍ය ගේම එක ප්ලේ කරනකොට අපි කරපු වැඩට අදාළව රිවෝඩ් එකක් විදිහට තමයි අපිට ගේම් එක ලැබෙන්නේ කියන ඒ ඉලූෂන් එක අපි ඔළුවේ හදාගත්තා නම් අපිට ගේම් ප්ලේ කරන එක ආතල් එකක් වෙනවා ඒක සතුටක් වෙනවා එහෙම තමයි ඔයගලන්ට ගේම්ස් ප්ලේ කරන එක ආතල් එකක් කරගන්න පුළුවන් සතුටක් කරගන්න පුළුවන් සහ ඒක ජීවිතේට ප්‍රශ්නයක් නොවී තියාගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ ගේම්සලින් වාලා ඇත්තරම වීරයා කරනවා තමයි එතනිවා වීරයක් කෙනවා ඔයා පිළිකෙනීමක් සිද්ධෙනවා හැබැයි ඔයාගේ ජීවිතය ඔයා තමයි වීරය ඔයා තමයි ඔයාගේ ජීවිතය හදාගන්න ඕනේ